Come see me live and become unstoppable. ආයුබෝවන් තරිය YouTube channel එකේ හැමෝටම අද මම ඔයාලට අරගෙන ආවේ 2025 වසරේ සිනමා ලෝකයේ ලොකු කතාබහක් ඇති කරපු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක සිනමා නිර්මාණයක් ගැන විස්තරයක්. මේ චිත්‍රපටයේ නම තමයි Control Freak. මෙහි විශේෂත්වය වන්නේ අන් අයගේ ජීවිත සහ තීරණ Tamanට අවශ්‍ය විදියට පාලනය කිරීමට උත්සාහ කරන පුද්ගලයෙකු වටා ගෙතුණු අඳුරු සහ කුතුහලය පිරුණු කතාවක් ඉතාමත් තාත්විකව ඉදිරිපත් කර තිබීමයි. කතාව ආරම්භ වෙන්නේ ඉතාමත් සාර්ථක ජීවිතයක් ගත කරන නමුත් තමන්ගේ වටපිටාවේ සිටින හැමෝම සහ හැම දෙයක්ම තමන්ගේ පාලනය යටතේ තබා ගැනීමට දැඩි උන්මාදයක් ඇති ප්‍රධාන චරිතය වටයි. මෙහි ප්‍රධාන චරිතය සඳහා ප්‍රබල රංගනයක නිරත වන නළු නිළියන්ගේ දායකත්වයේ කතාවේ ඇති බියකරු බව තමත් වැඩි කරනවා. කතාව ඉදිරියට යත්ම මේ අධික පාලනය නිසා ඔහුගේ ඇයගේ පවුලේ සමදතා සහ වෘත්තීය ජීවිතයේ බිඳ වැටෙන ආකාරයත් ඉන් පැන නගින භයානක සිදුවීම් මාලාවක් ප්‍රේක්ෂකයා හුස්ම හිරවන සුළු කුතුහලයකින් රඳවා තබා ගන්නවා. මේ හුදෙක් සාමාන්‍ය කතාවක් නොව මිනිස් මනසේ ඇතිවන අසහනය සහ බලය සඳහා ඇති තෘෂ්ණාව ගැන කරන ගැඹුරු ගවේෂණයක්. මෙම චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම වන්නේ එහි ඇති තීනු තිරපිටපත සහ අධ්‍යක්ෂණය නිසයි. සෑම දර්ශනයකම පාහේ සැඟවුණු අර්ථයක් හෝ ඉදිරියට සිදුවන දෙයක් ගැන ඉංගියක් අන්තර්ගත වන නිසා ප්‍රේක්ෂකයාට මොහොතකටවත් තිරෙන් ඉවතට යාමට ඉඩක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මනෝවිද්‍යාත්මක පැත්ත ගැන උනන්දුවක් දක්වන අයට මෙහියන චරිත විශ්ලේෂණය කිරීම අලුත් අත්දැකීමක් වේවි. ඔබ Gone Girl හෝ Whiplash වැනි මනෝභාවයන් තදින් නිරූපණය වන චිත්‍රපටවලට ප්‍රිය කරන කෙනෙක් නම් Control Freak 2025 කියන්නේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම සිනමා නිර්මාණයක්. ඉතින් මේ වගේ හිතන්න යමක් ඉතිරි කරන කුතුහලයේ පිරුණු සිනමා විචාර දිගටම බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ එන චරිත ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියන එක පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් උද්‍යෝගිමත් සිනමා විචාරයකින් ඉක්මනින්ම හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.